මේ සෙෂන් එකේ ණය ගැන තමයි අපි ටිකක් ඩිස්කස් කරන්නේ. සරලවම අපි මෙතනදී කරන දේ තමයි ණය කැටගරයිස් කරනවා අපේ කෑෂ් ඇනලිසිස් එක කරගන්න පුළුවන් වෙන විදියට. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී සරල ප්‍රායෝගික ලෝකයේදී අපිට හිතෙන්න පුළුවන් ඇත්තටම බිස්නස් එකක තියෙන ණය රිස්කි වෙන්නේ ඒ ගන්න මූලාශ්‍රය අනුව කියලා. උදාහරණයක් විදියට හිතුවොත් අපි හිතමු ව්‍යාපාරය බැංකුවකින් ණය ගන්නවා කියලා. නමුත් මේ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් බැංකුවකින් ණය ගන්නවට වඩා ෆයිනෑන්ස් කම්පැනි එකෙන් ලීස් විදිහට ණය ගත්තොත් මේක රිස්කි වෙන්න පුළුවන් කියලා. හොඳට මතක තියාගන්න කෑෂ් ඇනලිසිස් වලදී හෝ ප්‍රායෝගික ලෝකයේදී මේක මෙහෙම වෙන්නේ නැහැ. ඇත්තටම මේ ලෝකේ තියෙන හැම ණය මූලාශ්‍රයක්ම ඩෙට් ෆයිනෑන්සින් හරහා කෑෂ් ඉන්ෆ්ලෝ කරන හැම මූලාශ්‍රයක්ම බිස්නස් එකේ විවිධ කන්ඩිෂන් වලට සපෝට් කරන්න තමයි ණය දෙන්නේ. ව්‍යාපාරයේ වර්ධනය වෙනවා වෙන්න පුළුවන්. මැචුවර්ඩ් කන්ඩිෂන් එකේ වෙන්න පුළුවන්. ඩික්ලයින් වෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි කෑෂ් ඇනලිසිස් වලදී කොහොමද මේ ණය රිස්කිද නැද්ද කියලා තීරණය කරන්නේ මෙන්න මේ කැටගරයිස් අනුව. ඊට අමතරව මම ඇඩිෂනල් කන්ටෙන්ට් එකක් දෙන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් 2009 ඉකොනොමිකල් ක්‍රෑෂ් එකෙන් පස්සේ මේ ඩෙප්ට් ෆයිනෑන්සින් සෝසස් දිහා බලන විදිය හුඟක් වෙනස් වුණා. ඒතකොට ඒ 2009 ඉකොනොමිකල් කොලාප්ස් එකට පස්සේ අප්ඩේට් එකෙන් තමයි අපි මේ කෑෂ් ඇනලිසිස් එක ඩෙවලොප් කරන්න ඕන. ඊට අමතරව හොඳට තේරුම් ගන්න මේ ණය හරහා ලැබෙන ඉන්ටරස්ට් රේට් එක කිසිම වෙලාවක අපි කන්සිඩර් කරන්නේ නැහැ. ඉන්ටරස්ට් රේට් එක වැඩි වුණත් ඒ ණය හරියට කළමනාකරණය කරොත් ඒක සාර්ථක ණයක්. ඊටාම අඩු ණයක් වුණත් අඩු ඉන්ටරස්ට් රේට් එකකට ගත්තට ඒක වැරදියට කළමනාකරණය කරොත් අන්න ඒක අපි නරක ණයක් විදිහට තමයි දැක ගන්න ඕන. ව්‍යාපාර ණය සාර්ථක අසාර්ථක සහ අශෝභන ලෙස වර්ග තුනක් යටතේ විශ්ලේෂණයේදී ඩෙප්ට් ෆයිනෑන්සින් හරහා කෑෂ් ඉන්ෆ්ලෝ වන මුදල් ව්‍යාපාර වර්ධනයට හෝ ලාභ ඉපයීම සඳහා භාවිතය තුළින් සාර්ථක තත්ත්වය අපට අධ්‍යයනය කළ හැකියි. මෙහිදී ලික්විඩිටි සහ සොල්වන්සි තත්ත්වයන් කාර්යක්ෂමව පවත්වා ගැනීම අවම ප්‍රාග්ධන තත්ත්වය යටතේ සාර්ථකව ණය භාවිතයට මෙන්ම කළමනාකරණයට හැකියාව ලබා ගත හැකියි. ආර්ථිකය හැකිලීමකදී ව්‍යාපාර ණය තත්ත්වය යම් අවදානම් තත්ත්වයකට පැමිණීම ලික්විඩිටි සහ සොල්වන්සි විශ්ලේෂණයෙන් අපට තේරුම් ගත හැකි අතරම ප්‍රායෝගිකව සාර්ථක ව්‍යාපාර අධික වියදම් සහිත ණය භාවිතයෙන් වර්ධනය වීමටත් ඩික්ලයින් පේස් තත්ත්වයන් ඇතිවන ව්‍යාපාර හැකිතාක් එහි ගැටලු නිරාකරණයටද මෙම අසාර්ථක ණය භාවිතයට යොමු වෙයි. මෙතනදී හොඳට තේරුම් ගන්න ෆයිනෑන්ෂියල් ලෙවරේජ් එක අනුව ණය කැටගරයිස් කරන එක සාර්ථක නැහැ. ව්‍යාපාරයේ වත්කම් වලට සාපේක්ෂව ණය කොච්චර තියෙනවද? ප්‍රාග්ධනයට සාපේක්ෂව ණය කොච්චර තියෙනවද? මේ වගේ දේවල් නෙමෙයි ඇත්තටම අපි කෑෂ් ඇනලිසිස් වලදී කරන්නේ. මේක ප්‍රායෝගික උදාහරණයක් විදිහට කිව්වොත් ව්‍යාපාරයක් වර්ධනය කරගන්න මොන වගේ ලෙන්ඩින් සෝස් එකකින් මොන වගේ ඉන්ටරස්ට් රේට් එකකට ණය ගත්තත් ඒක සාර්ථකව භාවිතා කරනවා නම් අපිට හිතන්න පුළුවන් ඒක සාර්ථක ණයක් කියලා. ඒ වගේම තමයි මැචුවර්ඩ් කන්ඩිෂන් එකේ තියෙන බිස්නස් එකක් ඒ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ගන්න ණය වලට අපිට කියන්න පුළුවන් සාර්ථක ණය කියලා. මේක අනිත් පැත්තට හැරෙන වෙලාවල් තමයි ඉකොනොමිකල් කොලාප්ස් එකක් හෝ බිස්නස් එකේ ඩික්ලයින් එකක් වෙන අවස්ථාව. ව්‍යාපාරයේ ඔබ්ජෙක්ටිව් එකෙන් පිට කන්ඩිෂන් සඳහා ගන්න වෙන ණය වලට අපි කියනවා අසාර්ථක ණය කියලා. එතකොට මෙන්න මේ අසාර්ථක ණයවලදී වෙන දේ තමයි ව්‍යාපාරය පවත්වාගෙන යන්න හෝ වර්ධනය කරගන්න නෙවෙයි මේ ණය ගන්නෙ. මේක සරල විදියට ප්‍රශ්නය විසඳ ගන්න. ඉකොනොමිකල් කොලාප්ස් එකෙන් ආපු ෂොක් එක විසඳ ගන්න. එහෙම නැත්නම් බිස්නස් එකේ ඩික්ලයින් එකෙන් ආපු ප්‍රශ්න ටික විසඳන්න. හොඳට තේරුම් ගන්න. ඇත්තටම ව්‍යාපාරයක සාර්ථක සහ අසාර්ථක ණය දෙකම එකපාර තියෙන්න පුළුවන්. එහෙනම් මේ කෑෂ් ඇනලිසිස් එකේදී අපි කරන්න ඕන දේ තමයි මේ සාර්ථක ණය කොච්චර ප්‍රමාණයක් තියෙනවද? අසාර්ථක ණය කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේ කන්ඩිෂන් එක මොකක්ද කියලා තීරණය කරන එක. අග්ලි ණය භාවිතය ව්‍යාපාරයේ අවදානම් සහගත ඩික්ලයින් පේස් තත්ත්වයන් තුළදී අපට මුදල් ප්‍රවාහ විශ්ලේෂණයෙන් අධ්‍යයනය කළ හැකි අතර මෙම අවස්ථාවන් වල සියලුම ලික්විඩිටි සහ සොල්වන්සි හැකියාවන් අඩපණ වීමට ලක් වෙයි. ව්‍යාපාරයට ඩෙප්ට් ෆයිනෑන්සින් සපයන මූලාශ්‍ර ඒ බංකොලොත්භාවයට හෝ විනාශකාරී ලෙස ලික්විඩේෂන් ක්‍රියාවලියට යොමු කිරීමට මෙවැනි අවස්ථාවල යොමු වන අතර ඒ වළක්වා ගැනීම සඳහා අදාළ ව්‍යාපාරයට ඉක්විටි සහ ඩෙප්ට් ෆයිනෑන්සින් මුදල් ප්‍රවාහයන් මනාව කළමනාකරණය කිරීම අනිවාර්ය වේ. ඩික්ලයින් පේස් එකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ඔයාලට දීලා තියෙනවා. වෙබ්සයිට් එකෙන් ඔයාලට මේවා ස්ටඩි කරන්න යන්න පුළුවන් A to C. එහෙම නැත්නම් channel එකේ තියෙන ප්ලේලිස්ට් එකක් decline in value කියලා. මේකෙදි ඔයාලට ඩික්ලයින් පේස් එක හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව අපි තේරුම් ගන්න ඕන ඇත්තටම මෙතනදී අලුත් වචන දෙකක් අපි ඉගෙන ගත්තා. liquidity එක සහ solvency එක. මේ තියෙන්නේ cash flow analysis වලින් ණය විශ්ලේෂණය කරන්න පුළුවන් ක්‍රම දෙක. liquidity එක, ද්‍රවශීලතාවය සහ සොල්වන්සි ණය ගෙවීමේ හැකියාව. මෙන්න මේ දෙකෙන් තමයි අපි කෑෂ් ඇනලිසිස් වලදී ණය ඇනලිස් කරන්නේ. නමුත් ප්‍රායෝගිකව ගත්තාම මේ දෙක මුලින්ම ඇනලිස් කරන්න අවශ්‍ය නැහැ. සරල විදිහට කෑෂ් ෆ්ලෝස් අධ්‍යයනය කරන්න ඕන. ලෙන්ඩින් සෝසස් මොනවාද? ඒ වගේ ඉන්ටරෙස්ට් රේට් මොනවාද?
මේ ලෙන්ඩින් එකක් දෙන්න මොන වගේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් බිස්නස් එක සපුරන්න ඕනද? මෙන්න මේ වගේ දේවල් අධ්‍යයනය කරලා තිබ්බොත් තමයි අතරම කෑෂ් අනලිසිස් එකේදී ණය අපිට ප්‍රායෝගිකව විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පබ්ලික් WhatsApp group එකක් දීලා තියෙනවා. මම link එක පහලින් දාලා තියෙනවා. ඒකට join වෙලා වුණත් මේ දේවල් විසඳ ගන්න පුළුවන්.